ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ පන්හිඳ ඇස්ට්‍රේ YouTube channel එකට. ඉතින් ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ අද වෙනකොට මාත් එක්ක පිරිසක් එකතු වෙලා ඉන්නවා. මම ඒ හැමෝම ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මගේ channel එකත් එක්ක මගේ YouTube පවුලට එකතු වුණාට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් විදිහ වටිනා කියන දේවල් ටිකක් අරගෙන එන්න. ඒ වගේම ඕනම වෙලාවක ජ්‍යොතිෂ සම්බන්ධ ගැටලුවක් එහෙමත් නැත්නම් ජ්‍යොතිෂයට අනුකූලව ඔයාගේ ජීවිතයේ යම් තීරණයක් ගන්න වෙන්න පුළුවන්, යම් කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මගේ WhatsApp නම්බර එක. කමෙන්ට් එකක් දාලා හරි එහෙම නැත්නම් මෙසේජ් එකක් දාලා හරි ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒකට මට පුළුවන් විදිහේ සාධාරණ උත්තරයක් දෙන්න මම හැම වෙලාවෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් අදත් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද 2026 3/7 වෙනි සෙනසුරාදා දවස ඔයාගේ කොහොමද කියලා හරියටම දැනගන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ඔබට අද දවස මිශ්‍ර ප්‍රතිඵල තමයි දෙන්නේ. හොඳටම හොඳ දවසක් හෝ හොඳටම නරක දවසක් නෙවෙයි. විවාහ සහ හවුල් සම්බන්ධතා ගැන හිත පෙළඹෙනවා වැඩි. ඔය අවිවාහක කෙනෙක් නම් විවාහයේ පැත්ත ගැන තියෙන ධනාත්මක සිතිවිලි වැඩි වෙනවා. ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක යෙදෙනවා නම් එහෙමත් නැත්නම් ඔබ රැකියාවක නියුක්තයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිහින දකිනවා නම් අද ඔයා මේෂ ලග්නේ කෙනා නම් අද දවසේ ඔයාට හිතෙන්නේ තනියම පටන් ගන්නව වෙනුවට හවුල් විදිහට හවුලේ යමක් කරන එක හොඳයි කියන තැනට තමයි සිතිවිල්ල එන්නේ. නමුත් මම උපදෙස් දෙන්නේ ඒ සිතිවිල්ලට විතරක් නතු වෙන්න එපා. ඔයා හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕන දවසක් කියන එක තමයි මම මතක් කරලා තින්නේ. ඒ වගේම මේ හා සම්බන්ධ කටයුතු වලදී ඔයාට වාද විවාද ඇති වෙන්න පුළුවන්, මතගැටුම් ඇති වෙන්න පුළුවන් වාගේ පවුල ඇතුලේ වාගේ ළඟම ඥාතීන් එක්ක ළඟම හිතවතුන් එක්ක. ඉතින් අද දවසේ ඔයාගේ ඒ හිතේ ඇති වුණු සිතවිල්ල යම් තරමකින් හිත ඇතුළේම රඳවගෙන ඉන්නවා නම් හොඳයි. මේ සම්බන්ධව අද දවසේ ඔයා එක්කම සැලසුම් හදන්න තර්ක කරන්න. නමුත් පිටස්තරයත් එක්ක තර්ක කරන්න ඔයාගේ අදහස් එළියට දාන්න යන්න එපා. එහෙම වුණොත් ඒක ක්‍රියාවකට කලින් ඔයාගේ සිතවිල්ලක්ම විතරක් වෙන්න පුළුවන් හැකියාව අද දවසේ තියෙනවා. එහෙනම් ඒ ගැන සැලකිලිමත් වෙලා ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ අද ඔබට සුබ ප්‍රතිඵල ලැබෙන දවසක්. ඔයාගේ හතුරන් ඉන්නවා නම් ඒ වගේම ඔයාට විරුද්ධවාදීන් ඉන්නවා නම් ඔයාට ඒ අයත් එක තරගයක් තිබුණා නම් අද දවසේදී ඔයා ඒ තරගයේ ජයග්‍රහණය කරනවා. වාද විවාදයක් යත් එතනින් ඔයා ජයග්‍රහණය කරනවා. ඔයාට මොනවා හරි දෙයක තීරණයක් ගන්න සිද්ධ වෙලා තිබුණා නම් මේ තරම් දුරක් ආවනම් තර්ක විතර්ක මැද්දේ උස් පහත් වීම මැද්දේ ඔයාට අද ඒ දේවල් විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා අද දවසේ කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න වාසනාව ඔයාට ලැබෙනවා. එතකොට ඔයාට වෙනදට වඩා ජවයක්, වෙනදට වඩා තමන් ගැන විශ්වාසයක් ඇති වෙන දවසක් අද. බොහෝ වෙලාවට ඔයාගේ යටි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවට සමාජයේ සේවයක් අනුන්ට යහපතක් වෙන දේවල් වලට පෙළඹෙන දවසක් තමයි අද දවස. ඔයා ස්වභාවයෙන්ම ටිකක් ආඩම්බරකාරයෙක් වුණත් අද දවසේ ඔයා ඒ මාන්නේ ආඩම්බරකම පොඩ්ඩක් පැත්තකින් තියලා තමන්ගේ යාළු මිත්‍රාදීන් සමාජයත් එක්ක ගැටෙන්න උත්සාහ කරන දවසක් වෙනවා. ඉතින් ඔයාට අද දවස ඇත්තම කියනවා නම් නරක දවසක් නෙවෙයි. නමුත් තමන්ගේ උප්පත්ති ග්‍රහ බල අනුව තමන්ගේ උපත් කේන්ද්‍රයේ සුළු උස් පහත් වීම දශා මහදශා අතුරුදශා අනුව යන්න පුළුවන්. සමස්තයක් විදිහට අද දවසේ ඔයා උත්සාහ කරන දේවල් සාර්ථක කරගන්න වාග්ය වාසනාව තියෙනවා කියලා විශ්වාසයෙන් වැඩ කටයුතු කරන්න. මිථුන ලග්නය. මිථුන ලග්නේ ඔයාටත් සුබ අශුභ මිශ්‍ර ප්‍රතිඵල තමයි අද දවසේදී ලැබෙන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ආදරය සම්බන්ධ දේවල් තරුණ විවාහ වෙන වයසේ ඉන්න තරුණ තරුණියක් නම් ඔයාට
ආදරයේ සම්බන්ධ කාරණා අද සක්‍රිය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔයා මෙච්චර කල් දේවල් හිතේ තියාගෙන ඒවා ඉදිරිපත් නොකර හිටියනම් අද දවසේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන්න, ඔයාගේ විවාහ යෝජනාව අරන් යන්න අද දවසේ ඔයාට යහපත උදා කරයි. ඉතින් ඒ වගේම විවාහ වුණු යුවලක් නම් විවාහ වුණ කෙනෙක් නම් මිථුන ලග්නයේ ඔයාට දරුවන් ගැන හිතන සිතිවිල්ල වැඩි වෙන්න පුළුවන්. ඔයා විවාහක කෙනෙක් නම් මේ දරුවෝ සම්බන්ධ සිතිවිලි අධික වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දරුවෝ ලබපු විවාහ කෙනෙක් නම් දරුවන්ගේ කටයුතු ගැන ඔයා අද දවසේ වැඩිපුර වද වෙන දවසක්. නමුත් ඒක නරකක් නෙවෙයි. පමණට වඩා හීන දැකීම හැම වෙලේම අපිට යම් දෙයක් අහිමි කරනවා. ඒ හින්දා ඔයා දරුවන් ගැන වුණත් අසීමාන්විත විශ්වාසයකින් සහ අසීමාන්විත කාලයකට සිහින දැකීම ඔයාගේ අද දවසේ සතුට සැනසීම පොඳ කරලා දාන්න පුළුවන්. ඒ හින්දා උපරිම උත්සාහ දරන්න ඔයාගේ අද දවස සමබර කරගෙන ඉදිරියට අරගෙන යන්න. කටක ලග්නය. කටක ලග්නයේ ඔයාටත් මිශ්‍ර ඵල තමයි අද දවසේ සුභ අසුභ සමව ලැබෙන දවසක් වෙනවා. ඒ වගේම ගෙදරට යාන වාහන පවුලේ කාරණා ගැන වැඩි අවධානයකින් වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද මේ කාලේ ඒ හැමෝටම ඒ හැම දෙයකටම ඔයාගේ සහාය අවශ්‍ය වෙන දවසක් විදිහට තමයි අද දවසේ කාලය වෙන් කරන්න පුළුවන්. ඒ වගේම සුළු ෂණිකව ඇතිවෙන චංචල සිතිවිලි ඇති වෙන්න පුළුවන්. ෂණික කේන්තිය එන්න පුළුවන්. ෂණිකව තමන් ගත්ත තීරණ වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ චංචල ගතිය තරමක් පාලනය කරගත යුතු දවසක් හැටියට තමයි අද දවස මට ඔයාට පෙන්වලා දෙන්න පුළුවන්. බොහෝ දුරට සිතිවිලි අධික බව කටක ලග්න හිමියට තිබුණත් එම සිතිවිලි අධික බව කලබල චංචල ගතියකට පෙරලා ගත්තොත් තමන්ගේ වැඩ කටයුතු ව්‍යාකූල වෙනවා. ඉතින් සහනයෙන් සතුටෙන් සැලසුමක් ඇතුව නිමා කරන්න තිබුණු දවස ඔයා අනිසි කලබලයක් ඇති කරගෙන නොසන්සුන් මනසකින් වැඩ කරන්න පෙළඹෙයි. දවස අවසානයේ අසාර්ථකත්වය තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න හැකිතාක් තමන්ගේ චංචල බව පාලනය කරගෙන ස්ථිර සිතිවිලිත් එක්ක ඉස්සරහට යන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයේ ඔබට සුබ ප්‍රතිඵල තමයි අද දවසේ ලැබෙන්නේ. ඔයාගේ ධෛර්යය වැඩි වෙනවා. වෙනදට වඩා ජවයකින් වැඩ කටයුතු වලට මූණ දෙන ඔයා වටේ අයගේ තමන්ගේ ළඟම අයගේ උදව් උපකාර තිබුණත් නොතිබුණත් ඔයා ඔයාගේ ගමනේ යනවා. ඒ වගේම තමයි කෙටි ගමන් වගේම තව කෙනෙක් එක්ක යෙදෙන සංවාදයකදී එම කතා බහ සාර්ථක වෙන්න පුළුවන්. ඔයා යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ව්‍යාපාර හෝ පෞද්ගලික ජීවිතයේ වෙන්න පුළුවන්. ඒ කුමන ආකාරයක දෙයක් වුණත් සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. එහෙනම් ඔයා අපේක්ෂාවෙන් ඉන්නවනම් යම් කාරණාවක් ගැන සාකච්ඡා කරන්න තමන්ගේ දෙමව්පියන් එක්ක වෙන්න පුළුවන්. තමන්ගේ විවාහ සහකාරී එක්ක වෙන්න පුළුවන්. දුවා දරුවන් එක්ක එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක රැකියා ස්ථානයක දෙයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද දවස් පාවිච්චි කරන්න ඒ කතා බහ ආරම්භ කරන්න. මොකද ඒ කතා බහ සාර්ථක වෙන්න පුළුවන් අවස්ථාව අද දවසේ ඔයාට වැඩි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ අද ඔබට සුබ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඔයාට ඔන්න අද දවසේ මුදල් ලාභ ඔයාට ගන්න තිබුණ ණයක මුදල් ඒ දේවල් ලැබීමේ හැකියාව තියෙන දවසක් අද. ඉතින් පවුලේ සතුට වැඩි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ තියෙන මුදල් ප්‍රශ්නයක් ගැටලුවක් විසඳෙනකොට පවුලේ සතුට ඉබේම වර්ධනය වෙනවා. එහෙනම් අද දවසේ සුබ ප්‍රතිඵල ලැබෙන දවසක්. ඔයාට ආයෝජන කරන්න පුළුවන්. ඔයාට තමන්ගේ පන්න ණය තියෙනවා නම් ඒවා ඉල්ලන්න පුළුවන්. ඔයාට තමන්ගේ ව්‍යාපාරයේ හෝ රැකියාවේ හෝ යම් මූල්‍යමය ගනුදෙනු තිබුණා නම් ඒවා निराකරණය කරගන්න පුළුවන් දවසක් තමයි මාර්තු 7 වෙනිදා සෙනසුරාදා කියන අද දවස. ඉතින් ඔයා උත්සාහ දරන්න අනිවාර්යයෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්නය අද මිශ්‍ර ප්‍රතිඵල තමයි ඔයාට ලැබෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඔයා අද සංවේදී වැඩි. සාමාන්‍යයෙන් ඔයාගේ සමාජ සම්බන්ධතා වැඩි වෙන දවසක් වෙන මේ අද දවස
ඔයා සාමාන්‍යයෙන් සංවේදී වෙනවත් වැඩි. හිතන්නකෝ ඔයාගේ සමාජ සම්බන්ධතා වැඩි, සංවේදී වෙනව වැඩි. එතකොට මොනවා වෙයිද? ඔයා අනිවාර්යයෙන්ම යම් තැනකදී රැවටෙන්න පුළුවන්. යම් තැනකදී ක්ෂණිකව කේන්ති ගන්න පුළුවන්. තමන්ගේ හිතට දුක කනගාටු සිත් ඇවුල් ඇති කරගන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ විවිධ උණු ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙන දවසක් තමයි අද දවස. එහෙම වුණත් අද දවස කොහොමද කියලා දැනගෙන සිද්ධ වෙන්න යන අශුභ ඔක්කොම භුක්ති විඳින්න නම් අපි අද දවස දැනගෙන වැඩක් නැහැනේ. ඉතින් මම ඔයාට යෝජනා කරනවා අද දවසේ සංවේදී ගතිය යම් තරමකින් පාලනය කරගන්න. ඒක අපහසු නම් තමන්ගේ ළඟම කෙනෙක්ගෙන් උදව් ගන්න. ඒ වගේම තමයි සමාජ සම්බන්ධතා වැඩි වෙන තැනකදී ඔයා බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අනුන් මැත්තේ තමන්ගේ විශ්වාසය තියන්න යනවට වඩා තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ අද ඔයාට නම් ඒ තරම්ම හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔයාගේ අද වියදම් වැඩි. ඔයා මොනවා හරි උවමනාම වැඩකට වෙන් කරගෙන තිබුණු මුදලක් පවා ඔයාට සමහර විට ඒ තරම්ම වැදගත් නොවන දෙයක් මැත්තේ වැය කරලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ අත්‍යවශ්‍ය දෙයකට වෙන් කරන් හිටියත් ඔයාට අද ඒක නිකරුණේ වැය වෙනවා බලන් ඉන්න වෙනවා. ඒකට හේතුවක් විදිහට කියන්න පුළුවන් ඔයාගේ ළඟම සමීපතම කෙනෙක් මැත්තේ ඒ වියදම ඔයාට දරන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවේක ගන්න අවශ්‍ය වෙනවා ඔයාට. ඒ වගේම නිදා ගන්න වැඩිපුර ලෝලී බවක් ඇති වෙනවා. ඉතින් සමහර විට ඔයාගේ වැඩ කටයුතු අසාර්ථක වෙන්න මේ නිින්ද සහ විවේකය අවශ්‍ය වීමම හේතුවක් වෙන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන මුදල් වැයවීම පමණක් නෙවෙයි වියදම් වැඩි වෙනවා කියන්නේ ඔයාට ලැබෙන්න තියෙන ආදායමක් අහිමි කර ගැනීමත් ඔයාගේ වැයපස වැඩි වීමක් හැටියට අපිට ගණන් ගන්න පුළුවන්. ඉතින් සමහර විට ඔයාට මේ අවශ්‍ය වෙන නිින්ද සහ විවේකයේ හින්දාම ඔයාට ලැබෙන්න ඉඩකඩ තිබුණු ආදායමක් අහිමි කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන විමසිල්ලෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේ අවස්ථාවක් ඇති නොවන විදිහට තමන්ගේ දවස ගෙවන්න තරම් කල්පනාකාරී වෙන්න. ධනු ලග්නය. ධනු ලග්නේ ඔයාට අද ඊ타මාත්ම සුබ ප්‍රතිඵල ලැබෙන දවසක්. ඒකට හේතුවක් තමයි ඔයා කරන කියන දෙයින් ඔයාට ලාභ ලැබෙන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒ වගේම මිතුරන්ගෙන් තමන්ගේ ඥාතීන්ගෙන් සහාය ලැබෙන දවසක්. ඔයා සාමාන්‍යයෙන් අනුන්ගෙන් සහාය ගන්න අකමැති. නමුත් අනුන්ට සහාය දෙන්න කැමති කෙනෙක් වුණත් අද දවසේ නම් ඔයාට අනුන්ගේ සහාය අත්‍යවශ්‍ය වෙන දවසක් වගේම ඒ සහාය නොඅඩුව ලැබෙන දවසක්. ඒකම ඔයාට ලාභයක් විදිහට ලැබෙනවා. සමහර විට ඔයා කෙනෙක් ලවා මුදල් වියදම් කරලා කරන්න හිටපු වැඩක් ඔයාගේ යාළුවෙක් එහෙම නැත්නම් ඥාතීන් එකතු වෙලා පවුලේ අය හෝ එකතු වෙලා ඒ වැඩේ ඔයාට නොමිලේ කරගන්න අවස්ථාව උදා කරන්න පුළුවන්. අන්න ඒ වගේ ලාභ ප්‍රයෝජන ලැබෙන දවසක් තමයි ධනු ලග්නයේ ඔබට අද දවස. මකර ලග්නය. මකර ලග්නයේ ඔයාට සුබඵල තමයි ලැබෙන්නේ අද දවසේ. ඉතින් ඔයාගේ රැකියාව වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වාග්ය ලැබෙනවා. ඒ වගේම ඔයා කරන කියන දේයින් ප්‍රශංසා ලබන්න තරම් ඔයාට වාසනාව ලැබෙනවා. ඔයා කරන දේ අවංකව ඉතා උනන්දුවෙන් ක්‍රියාශීලීව කිරීමම ඒකට හේතුවක් වෙනවා. ඉතින් ඔයා අලස නෑ. ඔයා උනන්දුවෙන් වැඩ කරලා සාර්ථකත්වය ලබා ගන්න දවසක් බවට අද පෙන්ලා දෙන්න පුළුවන්. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ ඔයාටත් අද සුබ ප්‍රතිඵල ලැබෙනවා. වාසනාව වර්ධනීය වෙනවා වගේම ආගමික කටයුතු වලට රුචි වීම ඔයාගේ කිරණ ශක්තිය බලවත් කරන්න, ඔයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරන්න වගේම මානසික සුවය ඇති කරලා ඒ හරහා ඔයාට වාසනාව උදා කරන දවසක් බවට පත් වෙනවා. ඉතින් ඔයාගේ වාසනාව ඉස්මතු වෙනවා කියපුවාම ඔයා අද දවසේ ඕනම වැඩකට අත ගැහුවොත් ඒක එකපාරින් සාර්ථක වෙනවා කියන වචනේ නම් කියන්න අපහසුයි. මොකද ඔයාගේ ලෝකෝත්තර පැත්තට යහපත උදා කරලා තියෙනවා. අතිශය පෞද්ගලික දේවල් ගැන තීරණ අද දවසේ ගන්න එපා. ඒ ගන්න තීරණ සමහර වෙලාවට ඔයා හිතන තීරණ ඔයා හිතපු විදිහ ප්‍රතිඵල ලැබෙන තීරණ නොවෙන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්න, ඉවසීමෙන් වැඩ කරන්න. අද දවසේ
කොහොම වුණත් ඔයා ආගම දහමට නැඹුරු වෙලා ඔයාගේ වාසනාව ඉහළ දාගන්න දවසක් කියලා තමයි පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා යන්නේන ගමන් බිමන් වලදී සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන බවත් මතක තියාගන්න. මීන ලග්නය. මීන ලග්නයේ ඔයාට අද අශුභ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඉතින් මානසික ආතතිය තමන්ගේ මනසේ සුවය අඩුවීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනපේක්ෂිත සිදුවීම් වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ අධ්‍යාපන කටයුත්තක එහෙම නැත්නම් ඔයාගේ සම්බන්ධයක එහෙම නැත්නම් ඔයාගේ සෞඛ්‍ය හා සම්බන්ධ වුණු අනපේක්ෂ සිදුවීම් අනපේක්ෂ දැනුවත් වීම සිද්ධ වෙන්න පුළුවන් දවසක් අද. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ලොකු සැලසුම් හදලා තියනවා නම් තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා ගැන හෝ අධ්‍යාපන කටයුතු ගැන හෝ ඒ මොනියම්ම දෙයක් ගැන හරි එකවර ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ මනසේ සුවය නැති වෙනවා. ඔයා මානසික ආතතිය ඇති වෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන හින්දා ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න. තදබල ප්‍රධාන තීරණ වලට නොගිහින් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න බුද්ධිමත්ව හිතා ගන්න. මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේ උස් පහත් වීම අඩු කරගෙන සාර්ථකත්වයේ ලබාගෙන යන්න තරම් බුද්ධිමත් වේවි කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ දවසේ පලාපල අරගෙන මම එනවා. එහෙනම් අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මං ගෙහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.